ආයුබෝවන් ඔන්න අදත් ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා විසුද්ධි යෝගා YouTube channel එකට. මට ඔයාලගෙන් ආපු රික්වෙස්ට් වලින් එකක් තමයි අද රීඩින් එකට මම අරගෙන තියෙන්නේ. ඒ තමයි ඔයා ආදරය කරලා ඔයාගේ මේ වෙනකොට වෙන් වෙලා ගිය එයා, ඒ කියන්නේ ඔයාගේ කලින් ආදරේ මේ වෙද්දි ඔයා ගැන මොනවද හිතන්නේ කියන එක බලන්න තමයි අපි මේ හදන්නේ. එයාට මේ වෙනකොට ඔයා ගැන මොනවද හිතෙන්නේ? එයා ඔයා ගැන හිතනවද? මෙන්න මේ වගේ දේවල් අපි පොඩ්ඩක් බලමුද? අදත් ඔයාලට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ෆයිල් තුනක් අරගෙන අවිල්ලා තියෙනවා. ඔයාලට හිතට දැනෙන ෆයිල් එක තෝරගන්න පුළුවන්. පළවෙනි ෆයිල් එක මෙන්න මේ පංචමුඛී රුද්‍රාක්ෂය තියෙන white stone bracelet එක. දෙවෙනි ෆයිල් එක මෙන්න මේ ශ්‍රී යන්ත්‍රය. තුන්වෙනි ෆයිල් එක citrine crystal එක. ඔයාලට පුළුවන් මේ ෆයිල් තුනෙන් ඔයාලගේ හිතට වැඩිපුරම කතා කරන ෆයිල් එක තෝරගන්න. වෙලාව ඕන නම් මේ වීඩියෝ එක පෝස් කරන්න. මං එහෙනම් රීඩින් එකට යනවා. අපි බලමු ඔයාගෙන් වෙන් වෙලා ගිය එයා මේ වෙනකොට ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ෆයිල් නම්බර් 1. අපි බලමුද ඔයාට මොනවද මට දෙන්න තියෙන පණිවිඩ කියලා. ඔයාගේ ආදරේ, ඔයාගේ කලින් ආදරේ ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. මේ වෙනකොට එයා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා අපි බලමු. හරි. මං හිතනවා ඔයාලට ෆයිල් එක පේනවා ඇති කියලා. ඔයාගේ ex නැත්තම් ඔයාගේ කලින් ආදරේ මොනවාද ඔයා ගැන හිතන්නේ මේ වෙනකොට? මම මුලින්ම කියන්නම් මේ කෙනා දැන් ඉන්නේ වර්තමානයේ මෙයා ඉන්න තත්ත්වය, මෙයා ඔයා සම්බන්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්න තැනක නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මෙයා මෙහෙමයි. මෙයාට ඔයාව මතක් වෙනවා. මෙයාට ඔයාලා දෙන්න අතර තිබ්බ සම්බන්ධය මතක් වෙනවා. මේ කෙනා මේ වෙනකොට තව කෙනෙක් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි. මෙයා තනියම ඉන්නේ. මෙයා මේ පුද්ගලයා එයා තුලින් එයාව හීල් කරගන්න ප්‍රොසෙස් එකක ඉන්න කෙනෙක්. එයා ටිකක් රෙස්ට් එකක් ගන්නවා. එයාට මොකද තාම හිතා ගන්න බෑ එයාට මේ මොකද්ද උනේ කියන එක. මොකද එයා ඔයාව දැකලා තියෙන්නේ, ඒ කියන්නේ එයා ඔයාව පිළි අරගෙන තියෙන ඔය දෙන්න අතරේ සම්බන්ධතාවය තියෙනකොට එයා ඔයාව දැකලා තියෙන්නේ මැරේජ් එකට යන්න සුදුසු පුද්ගලයෙක් විදියට. ඒ කියන්නේ යාට ඉස්සරහදී එකට ඉන්න පුළුවන්, ජීවිතේ ගොඩනගන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් විදිහට තමයි යා ඔයා ගැන හිතලා තියෙන්නේ. එහෙම තිබිච්ච සම්බන්ධයක් තමයි මේ වෙනකොට මෙහෙම නැති වෙලා තියෙනවා කියලා මට පෙන්නන්නේ රීඩින් එකෙන්. හැබැයි මේකට මේ සම්බන්ධය මෙහෙම වෙන්න, ඔය දෙන්න දෙපැත්තකට වෙන්න, ඔය දෙන්න අතර තිබ්බ ප්‍රශ්න වලට වඩා බාහිර අයගේ බාහිර බලපෑම් වල ඒ බාහිරින් ආපු අදහස් එක්ක ඔයගොල්ලෝ ගැටිලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා මට පෙන්නනවා.
මොකද ඇත්තටම මේ සම්බන්ධයේ විශ්වෙත් ආශිර්වාදයක් ඇතිව තිබ්බ සම්බන්ධයක්. එච්චරට ඒ කියන්නේ කිසිම ටොක්සික් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි මේක. මේක ගොඩක් හොඳට තිබිච්ච සම්බන්ධයක් තමයි. මේක දැන් මේ එක පාර්ටම නිකන් දෙදරලා ගියා වගේ සිද්ධියක් වෙලා තියෙන්නේ. ඉතින් මම අර කිව්වා වගේ ඔය දෙන්නට මේ ප්‍රශ්නේ වෙන්න බාහිර බලපෑම් ඇවිල්ලා තියෙනවා. අතු ඔය දෙන්න අතර වෙච්ච ප්‍රශ්නයක් හින්දා කියලා මට මේක මෙතනදී පෙන්වන්නේ නැහැ. මේ වෙනකොට එයාට ඇත්තටම ඕන ඔයත් එක්ක අලුතෙන් ආයෙ කතා කරන්න. එයාට ඕන ඔයත් එක්ක කතා කරන්න. මට ඒක හොඳට පෙන්නනවා මේකෙන්. ඉතින් ඒ වුණත් එයා ආයෙ හිතනවා දැම්ම මේකට වෙලාව සුදුසුද කියලා. ඒ හින්දා මම ඔයාලට දෙයක් කියන්නම්. මේක ටිකක් පොසිටිව් රීඩින් එකක්. හැබැයි මේකට ටික කාලයක් යනවා. එයා අනිවාර්යෙන් ඔයාට කතා කරයි. මුලින් අඩුම තරමේ එයා මැසේජ් එකක් හරි ඔයාට එවයි. ඒ කියන්නේ මුලින් තිබ්බ අර ආදරෙත් එක්ක නෙමෙයි. ඒ වුණාට අපි කියන්නේ අර යාළුවෝ මට්ටමින් කතා කරන්නේ අර මුලින් දැන් අපි ගොඩ කාලයක් කතා කරපු නැති කෙනෙක් එක්ක අපි එකපාරටම අර තිබුණ සම්බන්ධතාවය මත කතා කරන්න යන්නේ නැහැනේ. එතකොට අපි නිකන් ඔන්න කාලයක් ගියාට පස්සේ නිකන් මැසේජ් එකක් දාලා බලනවා මේ කෙනා තාම මාත් එක්ක කතා කරයිද කියලා. අන්න එහෙම. එහෙම මෙයාගෙන් ඔයාට මැසේජ් එකක් එන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන්ම. හැබැයි ඒක වෙන්න ටික කාලයක් යනවා. අපෝ දන්නවද ඒකට හේතුව? මේක ඔයාට දෙන ඇඩ්වයිස් එකක්. ඔයාට මේ දේ සිද්ධ වෙන්න ඕනේ නම්, ඒ කියන්නේ මේ සම්බන්ධය නැවත පටන් ගන්න ඕනේ නම්, ඔයා දැන් ඉන්න තත්ත්වෙන් පොඩ්ඩක් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මට පෙන්නනවා ඔයා මේක ගැන ඕනවට වඩා හිත දුක් වෙනවා කියලා. ඔයා මේක ගැන ලොකු කනගාටුවකින් හිතේ ඉන්නේ. ඒ හින්දා ඔයාගේ එනර්ජි ලෙවල් එක ඔයා ගොඩක් පහත මට්ටමක දාගෙන ඉන්නේ. ඒක වෙන්න පුළුවන්, ඒක සාධාරණයි. මොකද හොඳට තිබ්බ සම්බන්ධයක් නෙමෙයි එකපාරටම නැති වෙලා තියෙන්නේ. ඉතින් මොකද කාගෙන්වත් දෙන්නගෙන් එක්කෙනෙක්ගේවත් එහෙම දෙන්නට දෙන්න වැරදි කරගත්තු දෙන්නෙක් නෙමෙයි. ඉතින් අර එහෙම දෙයක් එකපාරට නැති වුණාට පස්සේ දුක හිතෙන එක සාධාරණයි. ඒත් ඔයා මතක තියාගන්න මේ විශ්ව ආකර්ෂණයේ නීතියක් තියෙනවා. අපි හිතන දේත් එක්කනේ අපේ එනර්ජි එක ක්‍රියේට් වෙන්නේ. අපේ එනර්ජි එකත් එක්ක තමයි අපෙන් ඒ එනර්ජි එකට අදාළ ෆ්‍රීකවන්සි එකක් මේ විශ්වයට නිකුත් වෙන්නේ. ඉතින් මේ ෆ්‍රීකවන්සි එකට අදාළ දේවල් තමයි අපිට ඇට්‍රැක්ට් වෙන්නේ. එන්නේ ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔයා මේක ගැන හිත දුක් වෙන්න මේ කෙනා මේ සම්බන්ධය ඔයාගෙන් ඈත් වෙන එක තමයි වෙන්නේ. ඔයාට මේ කෙනාව ආයෙ ඕනනම් ඔයා ඔය හිතන ගතියින්, කියන්නේ ඔයා ඔය දුකින් ඉන්න ගතියින් ඔයා එළියට එන්න ඕන. ඔයාගේ ආත්මය ඔයා නිදහස් කරගන්න ඕන දැන් මේ සිටුේෂන් එකේ. ඉතින් එහෙම වුණොත් අවුරුද්දක් ඇතුළත, මේක අවුරුද්දක් ඇතුළත කියලා කිව්වට සතියකින් වෙන්නත් පුළුවන්, මාස 3කින් වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයා හීල් වෙන ප්‍රමාණය අනුව තමයි. ඔයා හරි ඉක්මනට හීල් වුණොත්, ඔයාගේ දේවල් කරගෙන මේකෙන් පොඩ්ඩක් අයින් වෙලා ඔයා හරි පොසිටිව් එනර්ජි එකක් ඇට්‍රැක්ට් කරගන්න උත්සාහ කළොත් මේක හරි ඉක්මනට මේ තත්ත්වය විසඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඒක තමයි මට ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට දෙන්න තියෙන්නේ. මේ කෙනා ඔයා ගැන කිසිම නරක දෙයක් හිතන්නේ නැහැ. එයාටත් හරි ෂොක් මේ මොකක්ද උනේ කියන එක ගැන. මොකද එයාට ඇත්තටම ඔයත් එක්ක එකට ජීවත් වෙන්න උවමනාව තිබ්බ කෙනෙක්. ඉතින් එයාගේ ගොඩාක් හිත රිදිලා තියෙනවා මේ වෙච්ච දේත් එක්ක. එයාගෙත් තියත් ඉන්නේ හීල් වෙන තැනක. එයා තනියෙන් එයාගේ හීලින් කරගන්නවා. ඉතින් අර ඔයාටත් මං කියන්නේ මේ ඉන්න තත්වෙන් කිසිම දෙයක් ගැන ඕනට වඩා හිතන්න යන්න එපා, දුක් වෙන්න යන්න එපා.
අර මං කිව්ව දේ හොඳට මතක තියාගන්න. ඔයා තුලින් හීල් වෙනවා වැඩ කටයුතු කරගෙන යන්න. එහෙම වුණොත් ඔයා හීල් වෙන ප්‍රමාණය අනුව මේ දේ නැවත ඔයාගේ ජීවිතයට ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි. ඔන්න ඔය ටික තමයි ෆයිල් නම්බර් 1 මට ඔයාගේ නැති වෙච්ච ආදරය ගැන මේ වෙලාවේ කියන්න තියෙන්නේ මට මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. එහෙනම් අදට ඔයාගේ රීඩින් එක මම මෙතනින් ඉවර කරනවා. දිගටම රැඳිලින්න අපිත් එක්ක. ඔයාට සුබ දවසක්. හරි. එහෙනම් අපි යමු ෆයිල් නම්බර් 2. ශ්‍රී යන්ත්‍රය තෝරගත්තු ඔයාගේ රීඩින් එක තමයි මේ බලන්න යන්නේ. අපි බලමු ඔයාගේ නැති වුණ ආදරේ මේ වෙනකොට ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ෆයිල් නම්බර් 2. ඔයාගෙන් වෙන් වෙලා ගිහිල්ලා ඉන්න එයා මට මේ රීඩින් එකෙන් පෙන්නන විදිහට ඇත්තට මෙයා මේ වෙනකොට ඔයාට අවධානයක් දෙනවා කියලා මට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ එයා මේ වෙනකොට වැඩි අවධානයක් දීලා තියෙන්නේ එයාගේම වැඩවලට. එයාගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් එයාගේ වැඩ ටික කරගන්න තමයි එයා ලොකු අවධානයක් දෙන්නේ. ඉතින් මට පෙන්නනවා එයා ඔයා ගැන හිතන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ එයා ඔයා ගැන තියෙන සිතුවිලි වලින් ටිකක් අයින් වෙලා ඉන්න කෙනෙක්. මොකද මේ චරිතේ ඇත්තටම දැඩි තීරණ ගන්න පුළුවන් චරිතයක්. කෙලින් වැඩ කරන අනිත් කෙනාගේ හිත රිදුනත් කෙලින් කතා කරන්න පුළුවන් ටිකක් ආත්මාර්ථකාමී ගති තියෙන චරිතයක් මෙයා. ඔයාලගේ සම්බන්ධය තියෙනකොට උනත් මට පෙන්නනවා ඒ කියන්නේ මේක ගොඩක් ආදරේ මත ගොඩනැගිච්ච සම්බන්ධතාවයක් නෙමෙයි කියන එක. ඒ වගේම මේ කෙනා ඔයා ගැන ආදරයකට වඩා තිබිලා තියෙන ආකර්ෂණයක්. ඒ නිසා තමයි දැන් ඔයාගෙන් වෙන් වෙලා හිටියා කියලා මෙයාට ඔයාව ලොකුවට මතක් වෙන ගතියක් මට පෙන්වන්නේ නැහැ මේ රීඩින් එකේ. ටිකක් හිත රිදෙනවා තමයි. ඒ වුණාට පොඩ්ඩක් ඉවසලා ඉන්න මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම අපි ජීවිතේ අපි නොඑක් අවස්ථාවල මුහුණ දෙන දේවල් වලින් අපි ගොඩාක් පාඩම් ඉගෙන ගන්නවා. ඒ දේවල් වලට අපි මුහුණ දුන්නේ නැත්නම් අපි ඒ පාඩම ජීවිතේ කවදාකවත් ඉගෙන ගන්නෙ නැහැ. ඔයා මෙතනින් ලොකු පාඩමක් ඉගෙන ගන්න ඕන කෙනෙක්. මේ කෙනා පොඩ්ඩක් අපි පැත්තක තියමු. මොකද මට මේ රීඩින් එකෙන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන මිරකල් එකක් ගැන පෙන්නනවා. ඒක ඇත්තටම ඔයාගේ ජීවිතේ ලොකු වෙනස්කමක් ඉස්සරහට වෙන්න තියෙනවා. මේ දේ සම්බන්ධව මේ වෙච්ච දේවල් සම්බන්ධව ඔයා ගොඩක් හිතෙන් වැටෙන්නේ නැති, දුක් වෙන්නේ නැති. මොකද මේ කෙනා හරි ටිකක් දැඩි තීරණ ගන්න කෙනෙක් නේ. එකපාරටම ඔයාගෙන් ඈත් වෙලා ඔයාව එපා කියලා ගිය කෙනෙක්. ඉතින් ඔයා ගැන ඊට පස්සේ හොයලා බලන්නවත්, ඔයාට මොකද උනේ කියලා බලන්නවත් නැතුව ඇති මේ කෙනා.
හැබැයි විශ්වාස කරන්න ඒක එහෙම වෙච්ච එක හොඳයි. මොකද ඒ වගේ චරිතයක් එක්ක අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑ. ඒක අපි පිළිගන්න ඕන. අනිත් එක තමයි ඔයාගේ මට පොඩි නෙගටිව් ගතියක් පෙන්නනවා. ඔයා හැමතිස්සෙම මේක පළවෙනි එක නෙමෙයි වෙන්න පුළුවන්. ඔයා හැමතිස්සෙම ඔයාගේ ජීවිතේට ආකර්ෂණය කරගන්නේ ඔයාට නොගැලපෙනම අයම තමයි. ඔයාගේ එනර්ජි එකට ගැලපෙන්නේ නැති ටොක්සික් චරිත තමයි ඔයා ඇට්‍රැක්ට් කරගන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාම ටික කාලයක් ඒක ගැන දුක් වෙවි විඳවනවා. ඉතින් මේ සිද්ධිය ඔයාගේ ජීවිතේ ලොකුම පාඩම කරගන්න. එහෙම කරගෙන ඔයා දැන් මේ සිටුේෂන් එකෙන් අයින් වෙලා ඔයා ගැන, ඒ කියන්නේ ඔයා ගැන හිතන්න පටන් ගන්න. මොකද මට පෙන්නනවා මේ රීඩින් එකෙන් නුදුරු අනාගතයේදී, ඒ කියන්නේ හරි ඉක්මනින්ම ඔයාගේ ජීවිතේට අලුත් ආදරයක් ලං වෙනවා කියන එක. ඒක ගැන විශ්වාසය තියාගන්න. ඒ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා මට මේ රීඩින් එකෙන් පෙන්නනවා. හැබැයි ඔයා දැන් මේකෙන් පාඩම ඉගෙන ගන්න ඕන. ඔයා මෙතනින් පාඩම ඉගෙන ගත්තේ නැත්තම් ඔයාගේ ජීවිතේට ගැලපෙන්නේ කවුද, නොගැලපෙන්නේ කවුද කියන එක ඔයාට තෝරගන්න බැරි වුණොත් තවත් ඉස්සරහට ඔයා කරන්නේ ඔයාට නොගැලපෙන ටොක්සික් චරිත ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න එක. ඒ නිසා මුලින්ම ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ධනාත්මක ශක්තිය ඔයා තුළ, ඔයාගේ වටපිටාවේ ඔයා තුලින් වර්ධනය කරගන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔයාට ඔයාව දැනෙන්න ගත්තොත් ඔයාට තේරෙන්න ගනි ඔයාගේ එනර්ජි එකට ගැලපෙන්න කවුද කියන එක. මේ කෙනා මේ දැන් මේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්න කෙනා එක්ක රිලේෂන්ෂිප් එක තිබ්බ කාලේ පොඩ්ඩක් මතක් කරලා බලන්න. එතකොට ඔයා සතුටින්ද හිටියේ? මේ කෙනා ඔයාව සෑහෙන කන්ට්‍රෝල් කරපු කෙනෙක්. එයාට ඕන විදියට මෙයාගේ හරි මුරණ්ඩු ගති ගුණ තිබිලා තියෙනවා. ඒ ඔයා ඉවසගෙන ඉන්න හැටි. ඒ වුණාට යම් තැනකදී ඔයාගේ කර්ම එනර්ජි එක ඉවර වුණාට පස්සේ තමයි මම නම් කියන්නේ මේ දේ ඉවර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ කර්ම ගෙවන කාලය ඉවරයි. ඒ හින්දා තමයි මේ දේ ඔයාගෙන් ඈත් වෙලා තියෙන්නේ කියලා තමයි මට පෙන්නන්නේ. ඒ හින්දා ඔයා දුක් වෙන්න එපා. මොකද අර මං කලින් කිව්වා වගේ ඔයාට ගැලපෙන ඇත්තටම ඔයාට ආදරය කරන කෙනෙක් ළඟදිම ඔයාගේ ජීවිතේට එයි. ඒකට ඔයා තුළ විශ්වාසය තියාගන්න. මේ කෙනාට දැන් යන්න දෙන්න. මේ කෙනා ගැන හිතන්න යන්නවත්, මේ කෙනාට වෛර කරන්නවත් කිසිම දෙයක් එපා. මේ ගැන මෙයා ගැන හොයන්නවත් යන්න එපා. එන්නේ එහෙම තමයි මට නම් මේ රේඩින් එකෙන් පේන්නේ. මොකද ඔයාගේ ඉස්සරහා ගමන හරි ලස්සනයි. ඔයා හරි හොඳ කෙනෙක්. ඔයාගේ හරි පියෝ එනර්ජි එකක් තියෙනවා. හැබැයි අර අපි ඕනට වඩා හොඳ වෙන්න ගියාට පස්සේ හැම නරක දෙයක් අපි තෝරලා බලන්නේ නැහනේ. අපි හැම කෙනාම හොඳ විදියට තමයි දකින්න හදන්නේ. එහෙම කරන්න එපා. තමන්ගේ එනර්ජි එකට හැමෝටම කරුණාවන්ත වෙන්න ඒක හොඳයි. හැබැයි ලං කර ගන්නකොට, තමන්ගේ ජීවිතයට ලං කර ගන්නකොට තමන්ගේ එනර්ජි එකට, තමන්ගේ ශක්තියට ගැළපෙන අයව ලං කරගන්න මතක තියාගන්න. ඒක තමයි වැදගත්ම දේ. එහෙම වුණොත් අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්, අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්, අපිට අපිව සතුටින් තියාගන්න පුළුවන්, අපි ළඟ ඉන්න අයවත් අපිට සතුටින් තියන්න පුළුවන්. ඒ හින්දා ඒක ගැන අවධානය දෙන්න. ඔයාගේ රීඩින් එකෙන් අද මට මෙන්න මේ කියන ටික තමයි පෙන්වන්නේ. ඒ නිසා ආයෙම කියනවා විශ්වාසය තියාගන්න. ඉස්සරහදී ඔයාගේ ජීවිතේ මිරකල් එකක් වෙන්න ඉඩ තියෙනවා. හරි. ෆයිල් නම්බර් 2. එහෙනම් අදට ඔයාගේ රීඩින් එක මේ විදිහට ඉවර වෙනවා. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාටත් සුබ දවසක්.
ෆයිල් නම්බර් 3. ඔන්න සිට්‍රින් ක්‍රිස්ටල් එක තෝරගත්තු ඔයාගේ රීඩින් එකට තමයි අපි මේ යන්න හදන්නේ. ඔයාගේ නැති වුණ ආදරේ මේ වෙනකොට ඔයාගෙන් වෙන් වෙලා ඉන්න එයා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා අපි බලමු. ෆයිල් නම්බර් 3. මේ තියෙන්නේ ඔයාගේ ෆයිල් එක ඔයාගේ X. ඒ කියන්නේ කලින් ඔයාගේ හිටපු ආදරේ මේ කෙනා මේ වෙනකොට ඉන්නේ තනියම. එයාගේම සිතුවිලිත් එක්ක ලොකු අරගලයක යෙදෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. එයාට ඔයාව පේන්නේ ටිකක් එයාගේ එනර්ජි එකට වඩා ගොඩක් වැඩි එනර්ජි එකක් තියෙන කෙනෙක් විදිහට. එයා ඒක පිළිගන්නවා. හැබැයි එයාට ටිකක් අවුල් එකක්. ඒ කියන්නේ ඒ හැඟීම එයාට ටිකක් එයාගේ කොන්ෆිඩන්ස් එක පොඩ්ඩක් පහතට දාන ගතියක් තියෙනවා. මොකද එයා මේ වෙනකොට ටිකක් දුක් වෙනවා. එයා ඇත්තටම දුක් වෙනවා. එයාගේ ජීවිතේට ලැබුණු chance එකක් එයා නැති කරගත්තා කියලා. මොනම හරි හේතුවක් නිසා ඒ දේ නැති වුණා කියන එක. මොකද ඔයා ඇත්තටම ලොකු ස්පිරිචුවල් එනර්ජි එකක් තියෙන කෙනෙක්. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔයා තනියෙන් ඉන්න බය කෙනෙක් නෙමෙයි. ඔයා හරි ෆ්‍රී ස්පිරිට් එකක්. ඔයාට ඔයාගේම ස්ටයිල් එකක් තියෙනවා. ඔයා ජීවත් වෙන විදිහක් තියෙනවා. හැබැයි ඔයා මුරණ්ඩු කෙනෙක් නෙමෙයි. ඔයාගේ වෙනම එනර්ජි එකක් තියෙනවා. ඔයාගේ හයි එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඒක යාට ඒ දවස්වලත් දැනෙලා තියෙනවා. මෙන්න මෙහෙම කතාවක් තියෙනවානේ. අපේ ශක්ති මට්ටමට ගැලපෙන්නේ නැති ශක්ති මට්ටමක කෙනෙක් හම්බුනහම අපි කොච්චර කැමති වුණත් එයාත් එක්ක ඉන්න ඒ සබාදහමින් අපිට ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ශක්තියන් අතර ගනුදෙනුවක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හැම දෙයකම එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එයාට එයාගේ එනර්ජි එකට වඩා ඔයාගේ එනර්ජි එක වැඩි කියලා එයාට තේරෙනකොට එයාට හරි අන්කම්ෆර්ටබල්. එයාට එයා ගැන ටිකක් අවතක්සේරුවක් එන්න ගන්නවා. එන්න එහෙම ආපු හේතුවක් නිසා ඔය දෙන්න මේ වෙන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ රිලේෂන්ෂිප් එක තිබුණ කාලේ මේක හෙල්ති රිලේෂන්ෂිප් එකක් විදිහට තිබ්බා කියන එකත් මට පෙන්වන්නේ නැහැ. මෙතන එයාට ඔයා ගැන ඇත්තටම පොඩි ජෙලස් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම මේකේ හරි විෂ සහගත බවක්, මේ රිලේෂන්ෂිප් එකේ හරි විෂ සහිත බවක් මට පෙන්නනවා මේ රීඩින් එකෙන්. මොකද එයාට එයා හදාගෙන ඉන්න රාමුව තුල ඔයා නෑ කියන එක එයාට දැනලා තියෙනවා. එතකොට එයාට හරි බයයි. එයාට ටිකක් සැකයකුත් ඇති වෙනවා ඔයා ගැන. හැබැයි ඔයාව සැක කරන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා වැරදි කරන කෙනෙක් නෙමෙයි. ඔයාගේ එනර්ජි එකත් එක්ක ඔයා හරි නිදහසේ ජීවත් වෙන කෙනෙක්. අර එයාත් එක්ක ඕනවට වඩා ඇලීගෙන යන කෙනෙක් නෙමෙයි ඔයා. ඉතින් එයාට ඒක ලොකු ප්‍රශ්නයක්. එයා අර තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න හදපු කෙනෙක් වෙන්න ඕන මට මේ රීඩින් එකෙන් පෙන්නන විදිහට. ඉතින් අර ඔයා එහෙම නෑ කියලා දැනෙනකොට එයාට ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔන්න ඔය කියන තත්ත්වයට එක්ක තමයි මේ දේ මේ විදිහට නතර වෙලා තියෙනවා කියලා පෙන්නන්නේ. එයා මේ වෙනකොට ඇත්තටම දුක් වෙනවා ඔයාව නැති වුණ එක ගැන. එයා හිතනවා මේ වෙනකොටත් ඔයාගේ මාර්ගය තෝරගෙන ඔයා සතුටින් ඉන්නවා ඇති කියලා.
ඔයාට යා නැති වුණා කියලා එහෙම ලොකුවට දුකක් ගානක් එහෙම නෑ කියලා එයා හිතනවා. මේ විදිහ අදහස් තමයි ඔන්න ඔය වගේ දේවල් හිත යාගේ ඇතුලෙන් යා ලොකු සිතුවිලිත් එක්ක ලොකු අරගලයක ඉන්නේ. හැබැයි මේ දේවල් එයා ඔයාලට පෙන්වන්නේ නැහැ. මේ වෙනකොට ඔයාලා කතා කරනවා කියලා, ඒ කියන්නේ නිකන් මැසේජ් එකකින් හරි හොයලා බලන තත්වයක් තියනවා කියලා මට මේ රීඩින් එකෙන් පෙන්වන්නෙත් නැහැ. ඔය දෙන්න වෙන් වෙලා ඉන්න දෙන්නේ. හැබැයි මට ඔයාට මේ රීඩින් එක, ඒ කියන්නේ ෆයිල් නම්බර් 3 ඔයාට ඔප්ෂන්ස් දෙකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන විදිහ ගැන. එකක් තමයි ඔයාට මේ කෙනාව ඕන නම් ඇත්තටම මේක ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන හීලින් එකකුත් නෙමෙයි. මේක එයාගේ පැත්තෙන් එයා හීල් වෙලා එන්න ඕන ගමන. ඒ කියන්නේ එයාගේ පැත්තෙන් එයා හීල් වුණොත්, එයා හීල් වෙන්න තමයි එයාගේ එනර්ජි එක අප් වෙන්නේ. ඔයාගේ එනර්ජි එකත් එක්ක සම මට්ටමට එන්නේ. එහෙම ආවොත් එයාට පුළුවන් ඔයත් එක්ක ඔයාලා හිටපු තත්ත්වෙන් එහාට ස්ටෙප් එකක් තියන්න. ඒ කියන්නේ ඔය දෙන්න හිටපු තැනින් තව එක ස්ටෙප් එකක් ඉස්සරහට තියලා මේ රිලේෂන්ෂිප් එක ආයෙම පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක වගකීම තියෙන යාගේ අතේ. එයා හීල් වෙන්න ඕන. ඔයා මෙතන ඇත්තටම වොරි වෙන්න දෙයක් නැහැ. ඔයාගේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා මට පෙන්වන්නේ නැහැ. අනිත් ඔප්ෂන් එක තමයි ඔයාට හිතෙනවා නම් මේ කෙනත් එක්ක මෙහෙම ඉස්සරහට යන්න බෑ. එයාට පොඩි කාලයක් වා කැමති නම් දීලා බලන්න. මේ කෙනා එයිද හීල් වෙයිද කියලා එයාට chance එකක් දීලා බලන්න. හැබැයි එහෙම තත්ත්වයක් ඔයාට පේන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් ඔයාගේ ගමන යන්න. මොකද ඔයාට ගැළපෙන අලුත් ආදරයක් ඔයාව හොයාගෙන එනවා කියන එක මට රීඩින් එකෙන් පෙන්නනවා. එහෙම තමයි. පොඩ්ඩක් දුක හිතෙනවා තමයි. හැබැයි ජීවිතේ එහෙම තමයි. අපිට සමහර අය හම්බ වෙනවා. සමහර අවස්ථාවලදී අපිට වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ සම්බන්ධතා ඇති වෙන විදි තියෙනවානේ. කාර්මික් බොන්ඩ් තියෙනවා. සෝල් මේට් බොන්ඩ් තියෙනවා. ඒ වගේම ට්වින් ෆ්ලේම් මට්ටමේ සම්බන්ධතා තියෙනවා. ඉතින් කාර්මික් එකක්, මේක ටිකක් කාර්මික් කියලා තමයි මට පෙන්වන්නේ. එයාටත් මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එයා ඒ දේ ඉගෙන ගත්තොත් එයාට පුළුවන් ඉස්සරහදී නවා නැති වුණත් ඉස්සරහදී එයාට ගැළපෙන කෙනෙක් එක්ක එයාට අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ රීඩින් එක මට අද පෙන්වන්නේ. ඔව්. මෙන්න මේ පණිවිඩ ටික තමයි මට ඔයාට දෙන්න පුළුවන් ෆයිල් නම්බර් 3. එහෙනම් අදට ඔයාගේ රීඩින් එකත් මේ විදිහට ඉවර වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම ඔයාටත් සුබ දවසක්. මෙන්න මේ විදිහට අද අපේ ටැරොට් රීඩින් එක අවසන් වෙනවා. ඔයාගෙන් වෙන් වෙලා ගිය එයා, ඔයාගේ පරණ ආදරේ, ඔයාගේ එක්ස්, ඔයා ගැන මොන විදිහටද හිතාගෙන ඉන්නේ, මේ සම්බන්ධය මේ වර්තමාන වෙනකොට මොන තත්ත්වෙද තියෙන්නේ, සහ මම ඔයාට ඇඩ්වයිස් එකකුත් අරගෙන ආවා. ෆයිල්ස් තුනම තෝරගත්තු අයට මම වෙනම ඇඩ්වයිස් දුන්නා. ඉතින් මේ ඔක්කොම එක තමයි අද රීඩින් එක මේ විදිහට ඉවර වෙන්නේ. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඔයාලට දැනෙන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න, යහපත් වෙන්න, ඒ අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.
ඔයාලා හැම දිනාටම සුබ දවසක්.